අයිබෝවන් ආදරණීය දුව පුතේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ maths with අමිත් බණ්ඩාර YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ 10 11 ශ්‍රේණි ළමුන්ට පසුගිය වීඩියෝ අපි කරා වගේම පයිතගරස් සම්බන්ධයත් එක්ක තියෙන ජ්‍යාමිතිය ගානකට පිළිතුරු ලිවීම සඳහා පොඩි පුහුණුවක් ලබන්න. ඉතින් ගාන වලට කලින් තිරේ දිස්සෙන්නේ නැති කවුරු හරි කෙනෙක් මේක හදන්න උත්සාහ කරේ නැත්නම් ආයෙ පාරක් ගිහිල්ලා ගාන හදන්න උත්සාහ කරලා නැවත එන්න කියලා කියනවා. එතකොට මේක මීට වඩා හොඳට සාර්ථකව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් හොඳයි එහෙනම් අපි බලමු මොකද්ද මේ ගාන කියලා. මේ ගානේ තියෙනවා මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේකේ AC පාදයේ මධ්‍ය ලක්ෂය x කියලා කියනවා. ඒ කියන්නේ මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා. මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් වයින් මෙතන අංශක 90ක් වෙන කෝණයක් තියෙනවා. ඒ කියන්නේ මේකත් අංශක 90ක් වෙනවා. මෙන්න මෙයා තමයි පෙන්වන්න කියලා කියන කෙනා BD වර්ගය. හොඳට බලන්න මේ පාද ටික BD මෙන්න මෙයා. DC වර්ගය මෙයා, AB වර්ගය මෙන්න මෙයා. දැන් BD වර්ගය CD මේ DC වර්ගය කියන කාරණා දෙක අපිට යොදා ගන්න පුළුවන් වෙන්න නම් මෙතන අපිට තේරෙනවා වර්ග තියෙනවා කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණ තියෙනවා කියන්නේ මෙතන බොහෝ විට පයිතගරස් සම්බන්ධය යෙදෙන්න තියෙන අවස්ථාව ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒ ඔස්සේ උත්සාහ කරලා බලමු මේක ගන්න පුළුවන්ද කියලා. වර්ගයක් තියෙන හැම අවස්ථාවකම පයිතගරස් සම්බන්ධ වෙනවා කියලා කියන්නම බෑ. සමහරට ඒක සමරූපී ත්‍රිකෝණ අවස්ථාවකින් වර්ගයක් ගන්නත් පුළුවන්. හරිනේ? ඉතින් එහෙම එක් අවස්ථාවල වෙන්න පුළුවන්. අපි චුට්ටක් try කරලා බලමු මේක පයිතගරස් සම්බන්ධයත් එක්ක. නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ DC වර්ගය කියන කෙනා සහ BD වර්ගය. එතකොට මේ දෙන්න දෙකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අඩු කිරීමක් වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන මොකක් හරි සමීකරණ දෙකක් අඩු කරලායි මේ තියෙන්නේ. හරි මොනවාරි සමීකරණ දෙකක් මේ අඩු කරලා තියෙන්නේ. එතකොට තමයි මේම අඩු කිරීමක් එන්නේ. මොකද පයිතගරස් සම්බන්ධයක අඩු කිරීමක් එන්නේ නැහැනේ. එහෙනම් අපි දැන් මට පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මේ BD වර්ගය. මම මෙන්න මෙහෙම චූටි වැඩක් කරනවා. මම පොඩි නිර්මාණයක් කරගන්නවා. මට එතකොට ත්‍රිකෝණ දෙකක් මට ලැබෙන නිසා අන්න අපිට ත්‍රිකෝණ දෙකක් ලැබිලා තියෙනවා. මම මේ ත්‍රිකෝණ දෙකට පයිතගරස් සම්බන්ධය ලියනවා. පළවෙනි එක ගන්නවා CDX. CDX ත්‍රිකෝණය. අන්න අපිට පේනවා CX වර්ගය සමානයි කර්ණපාදයේ වර්ගය සමානයි CD වර්ග ධන අපි ගානේ තියෙන එකම ගමුකෝ DC වර්ග. DC වර්ග ධන DX වර්ග. right. මම මෙයා පළවෙනි සමීකරණය විදිහට ගන්නවා. මම මෙයාටත් ගන්නවා BDX ත්‍රිකෝණේ BX වර්ග සමානයි DX වර්ග ධන BD වර්ග. ඔන්න දැන් අපිට ඒක හදාගන්න පුළුවන් හැකියාව ලැබුණා. මේක දෙවෙනි සමීකරණය කියලා ගන්න. දැන් අපිට තියෙනවා මෙන්න මෙතන BD වර්ග, මෙතන තියෙනවා DC වර්ග. එතකොට අපි මොකද කරන්නේ? පළවෙනි දෙවෙනි සමීකරණය BD වර්ග වලින් DC වර්ගනේ අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මම ඊළඟට කරන්නේ දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. මෙන්න අපි ලියමු. DX වර්ග ධන BD වර්ග ඍණ මෙතන ගමු DC වර්ග ධන DX වර්ග සමානයි BX වර්ග ඍණ CX වර්ග. දැන් මේ වරහන අපි ඉවත් කරමු. වරහන ඉවත් කරොත් අපිට එනවා DX වර්ග ධන BD වර්ග ඍණ DC වර්ග ඍණ DX වර්ග සමානයි BX වර්ග ඍණ CX වර්ග. ඔයාලට හොඳට පේනවා දැන් එනම් මේ ධන DX වර්ගයට ඍණ DX වර්ගය කැපිලා යනවා. එතකොට මට එනවා BD වර්ග ඍණ DC වර්ග සමානයි BX වර්ග ඍණ CX වර්ග කියන එක. දැන් මෙන්න අපිට මේ අදාළ කාරණාවේ වම් පැත්තේ කොටස ලැබිලා තියෙනවා. හැබැයි දකුණු පැත්තේ අපිට ඕන කෙනා නෙමෙයි ඉන්නේ. දකුණු පැත්තේ ඉන්නේ BX වර්ග ඍණ CX වර්ග. දැන් එහෙනම් මට හොයන්න සිද්ධ වෙනවා
මේ bx වර්ග ඍණ cx වර්ග කියන කෙනා වෙනුවට මේ ab වර්ග ආදේශ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙයිද කියලා මේ ගාන ඇතුළේ. එතකොට හොඳට බැලුවොත් ඔයාලට පේනවද ළමයි මෙන්න මෙහෙම තියෙනවා කතාවක්. මේ bx වර්ග bx කියන්නේ මෙයා. cx වර්ග ඒ කියන්නේ මෙයා. මේ cx ට ax සමානයි කියලා තියෙනවා. එතකොට cx ට ax සමාන කරගන්න පුළුවන් නම් bx වර්ග ax වර්ග. එතකොට පේනවද මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් දාලා බැලුවොත් අපිට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මම ගන්නවා abx ත්‍රිකෝණය. ඔන්න හොඳට බලන්න. abx ත්‍රිකෝණය මට එනවා bx වර්ග සමානයි ax වර්ග ධන ab වර්ග. මෙතන අපිට තියෙනවා ax සමානයි cx. ax සමානයි cx. එහෙනම් මට කිසිම අවුලක් නැතුව පුළුවන් bx වර්ග සමානයි මේක හේතුව b ඇත දත්තය bx වර්ග සමානයි cx වර්ග ධන ab වර්ග. දැන් මට ඕනේ මෙතෙන්ට ab වර්ග ආදේශ කරගන්න. මම මේකේ ab වර්ග උක්ත කරගන්නවා. මට එනවා bx වර්ග ඍණ cx වර්ග සමානයි ab වර්ග. මෙන්න මට ලැබිලා තියෙනවා පොඩි ප්‍රකාශනයක්. bx වර්ග ධන cx වර්ග කියන්නේ ab වර්ගයටලු. මේ bx වර්ග ඍණ cx වර්ග. හරි සරලයි, හරි පැහැදිලි. එහෙනම් මට bx වර්ග ඍණ cx වර්ග වෙනුවට ab වර්ගය ආදේශ කරන්න පුළුවන් මේ අනුව. අන්න එහෙනම් මම කියනවා එම නිසා bd වර්ග ඍණ dc වර්ග සමානයි bx වර්ග ඍණ cx වර්ග වෙනුවට ආදේශ කරනවා ab වර්ග වේ කියලා මට මෙන්න මේ බව පෙන්වීම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා හදන්න පුළුවන් ඉතා හොඳ මට්ටමේ ගානක්. ඉතින් මං හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති. ඔය වගේ හිතන්න පුරුදු වෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ ගානකදී ඉදිරියේදී හමු වෙමු. ඔයාලා ගාව තියෙනවා නම් මොනවා හරි ගණන් ඔයාලට පුළුවන් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ ගාන හදන විදිය පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දෙන්න කියලා. මං සූදානම් ඒවටත් මේ වගේ කෙටි වීඩියෝ එකක් කරලා දාන්න. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගණිතය හරි ලේසියෙන් කොට දා ගන්න පුළුවන් ක්‍රම මම කියලා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.